2011 අප්‍රේල් 2 වෙනිදා බලාපොරොත්තු නොවූ අවසානයක් සිදුවෙච්ච දිනයක්. වසර 14ක් ගත වී ගියත් තවමත් මතක් වෙන සැරයක් ගානේ අපේ හිතට දුකක් දැනෙන ඊටමත් අමිහිරි මතකයක් අපිට එක් කරපු ඊටමත් අවාසනාවන්ත දිනයක් විදිහට 2011 අප්‍රේල් 2 වෙනිදා අපිට හඳුන්වන්නට පුළුවන්. හයිලයිට් බලනවා තියා එක පන්දුවක්වත් බලන්න හිතෙන්නේ නැති ඊටමත් අවාසනාවන්ත අවසන් මහා තරගයක අත්දැකීමක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට එකතු කරපු ඊටමත් අවාසනාවන්ත අවසන් මහා තරගයක් විදිහට 2011 එක් දින ලෝක කුසලාන අවසන් මහා තරගය අපිට හඳුන්වන්න පුළුවන්. එදා 2011 අවසාන මහා තරගයට කලින් ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක් වෙනවා. ඒ දවස්වල ශ්‍රී ලංකාවට හිටපු දැවැන්තම ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා 2011 ලෝක කුසලාන අවසාන මහා තරගයට කලින් ශ්‍රී ලංකාවට අහිමි වෙනවා. ඇන්ජලෝ මැතිව්ස්ට ආදේශකයක් ලෙස පැමිණි තිසර පෙරේරා අවසන් මහා තරගයේදී පිත්තෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ බව සත්‍යයක්. නමුත් ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පන්දුවෙන් ඉටු වෙන්න ඕනි කාර්යභාරය තිසර පෙරේරාගෙන් එදා ඉටු වුණාද යන්න සැකයක්. දුක සතුට මේ හැම දෙයක්ම එක්ක වුණු තරගයක් විදිහට 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය අපිට හඳුන්වන්නට පුළුවන්. මහේල ජයවර්ධනගේ ඒ විශිෂ්ට ශතකය 1996 ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව එහෙම නැත්නම් කැංගරුවන්ට එරෙහිව අරවින්ද ඩී සිල්වා අවසන් මහා තරගයේදී ශතකයක් රැස් කරාට පසුව ලෝක කුසලාන අවසන් මහා තරගයක ශතකයක් රැස් කරපු දෙවනි ක්‍රීඩකයා බවට පත්වන්නට මහේල ජයවර්ධනට හැකියාව ලැබෙනවා. කොච්චර විශිෂ්ට ශතකයක්ද ඒක? සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙක්ගේ නමක් කිව්වහම අපිට මතක් වෙන්නේ ඒ ක්‍රීඩකයා කරපු යම් කිසි දෙයක් පිළිබඳව. මහේල ජයවර්ධනගේ නම කිව්වහම ඔබට මට අනිවාර්යෙන්ම ඒ ශතකය මතක් වෙන්න ඕනි. අපිට මතක් වෙන්නෙම ඔහු ඒ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඒ රැස් කළ ඒ විශිෂ්ට ශතකය එක පැත්තක් අල්ලගෙන තරගයේ අවසන් භාගයේ වනතුරුම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු ඇදගෙන යන්නට මහේල ජයවර්ධනට හැකියාව ලැබෙනවා. මහේල ජයවර්ධන එදා අර්ධ ශතකයේ රැස් කරපු වෙලාවේ එයාගේ වයිෆ් පැවිලියන් එකේ ඉඳන් කියනවා ඉන්න තව පොඩ්ඩක් ඉන්න අන්තිම වෙනකන් ඉන්න 100 ගහලම එන්න කියලා. ඉතින් එදා වයිෆ් කියපු දේ හරියටම ඉෂ්ට කරන්න මහේල ජයවර්ධනට හැකියාව ලැබෙනවා. මහේල ජයවර්ධන ඒ විශිෂ්ට ශතකයේ රැස් කරන මොහොත ඔබට මතකද? ඒ ශතකයේ රැස් කරපු වෙලාවේ නසීර් හුසේන් කියපු ඒ වචන ටික ඔබට මතකද? Goes offside, save your legs. මහේල ජයවර්ධන a high class innings from a high class player. තවමත් ඒ වචන අපේ හදවත පුරා සැරින් සැරේ රැව්පිලිරැව් දෙනවා. ඒ වගේම නසීර් හුසේන් ශ්‍රී ලංකා ඉනිම අවසානයේදී අපේ හිතට වදින තව එක දෙයක් කියනවා. තව එක ප්‍රකාශයක් කියනවා. තිසර පෙරේරා අවසන් පන්දුවට ඒ 6 පාර එල්ල කරපු වෙලාවේ නසීර් හුසේන් කියනවා they believe, ශ්‍රී ලංකා believe. ඔවුන් විශ්වාස කරනවා, ශ්‍රී ලංකාව විශ්වාස කරනවා. ඒ වචන තවමත් අපිට මතකයි. ඒ මොහොතේ අපි සෑහෙන විශ්වාස කළා එදා තරගය අපි දිනන වෙයි කියලා. ඉන්දිය ඉනිම ආරම්භ වෙනවා. විරේන්ද්‍ර සෙවාග්, සචින් තෙන්ඩුල්කර් ඒ දවස්වල ක්‍රිකට් පිටියේ හිටපු දැවැන්තම අති බිහිසුණුම භයානකම ආරම්භක පිතිකරුවන් දෙදෙනා. හැබැයි ඒ විස බීජ දෙක කලින්ම ක්‍රීඩාගාරයට හරවා යවන්න ලසිත් මාලිංගට හැකියාව ලැබෙනවා. ඒ වෙලාවේ අපි හැමෝම බලාපොරොත්තු වුණා. අපි විතරක් නෙමෙයි විස්තර විචාරකයෝ පවා කිව්වා ශ්‍රී ලංකාව පැත්තට තරගය ගියයි කියලා. ඒ මොහොත මං හිතන්නේ ඔබ කිසිම කෙනෙකුට අමතක වෙනවයි කියලා. මාලිංග ඒ කඩළු දෙක අරගෙන කෑ ගහගෙන එදා මුම්බායි වංකඩේ ක්‍රීඩාංගණයේ පිටිය වටේ දුවපු හැටි මං හිතනවා ඔබට මට කිසිවෙකුට ඒක අමතක කරන්න බෑ කියලා. එදා නුවන් කුලසේකරට එදා ඒ උඩ පන්දුව රැක ගැනීමට අවස්ථාව තිබුණාද? ඒ වගේම කුමාර් සංගක්කාරට ඒ ක්‍රීඩකයාව දුවද්දී දවා ගැනීමකට ලක් කර ගැනීමට ඉඩ තිබුණාද? කෙසේ නමුත් මෙවැනි දේවල් ක්‍රීඩාවේදී සිදුවීම සාමාන්‍ය දෙයක්. නමුත් එදා ඒ අවස්ථාවන් දෙක අපේ පැත්තට තිබුණා නම් සමහර විට තරගයේ තීරණය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒ මොහොතෙන් පස්සේ සම්පූර්ණයෙන්ම ගෞතම් ගාම්භීර අපෙන් තරගයේ උදුර ගන්නවා.
ශ්‍රී ලංකාවක් හැටියට සතුටු වෙන්න පුළුවන් එකම සිද්ධිය සිද්ධ වුණේ තිලකරත්න දිල්ෂාන් ඒ කැච් එක ගත්තු වෙලාවේදී ඒ උඩපන්දුව රැකගෙන ඒක සමරන ආකාරය මං හිතන්නේ අපේ හදවතටම ඒ සැමරීම දැනුණා. අදටත් අපි මේ වීඩියෝ එක බල ඒ සැමරීම මතක් කර සැනසුම් සුසුමක් හෙලනවා. දිල්ෂාන් එදා ඒ උඩපන්දුව රැකගෙන එදා ඒ සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේම හිතේ තිබුණු ඒ දුක ඒ ශෝකය එදා තිලකරත්න දිල්ෂාන් තමන් විසින් පිට කරනු ලබනවා. අවසානයේ MS ධෝනි විසින් නුවන් කුලසේකරට ඒ එල්ල කරපු දැවැන්ත 6 පහරත් සමග ශ්‍රී ලාංකිකයන්ට එදා ලෝක කුසලානය අහිමි වෙනවා. එදා ඒ අහිමි වුණු ලෝක කුසලානය දිහා බලාගෙන කුමාර සංගක්කාර පැත්තක ඉඳගෙන අහිංසක හිනාවක් දානවා. ඒ හිනාව ඇතුලේ තිබුණු දුක වේදනාව අපිට එදා හොඳටම දැනුණා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එදා තරගයේ පරාද වුණාට පසුව ඉන් පසු දිනම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණෙනවා. නමුත් ඔවුන් එදා පරාද වී පැමිණියා කියා කිසිම වෙනස්කමක් අපේ කණ්ඩායමට කරන්නට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් කටයුතු කරේ නැහැ. හරියට ලෝක කුසලානේ ජයග්‍රහණය කර පැමිණියා වගේම එදා ඔවුන් පැමිණෙන මග දෙපස ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ගෞරවය දක්වන්න ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් රැඳී සිටියා. ඉතින් අවසානයේ ඒ වගේ ඊටමත් දුක පිරුණු ඊටමත් අවාසනාවන්ත ලෝක කුසලානයක් 2011 දී මේ ආකාරයෙන් නිමාවට පත්වනවා.